හලෝ මොකද වෙන්නේ? හැමෝම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි නෝටි ප්‍රොඩක්ෂන් ලා වීඩියෝ එකක් තමයි බලන්න යන්නේ. වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. රෝට පෙට්ටි අදුරාලා යාරමට සත්පාලා සොපම්මට රංගින් අයියෝ මහත්තයා අපේ පවුලේ නම්බු ඉවරයිනේ. මොකේනෝනේ ප්‍රශ්නේ? බලන්නකො අපේ දුවට මාස දෙකකින් අසනීප වුණේ නෑනේ. ඉතින් යකෝ අසනීපයක් වුණ නෑ කියලා මාස දෙකකින් මැරෙන්න හදන්නේ. යකෝ මගේ දුවනේ. මටත් කිසිම බහින රෝගයක් නෑ. ඒකටත් ඒකම තමයි අසනීප වෙන්නේ. එහෙම අසනීපයක් ගැන නෙමෙයි බූරු මිනිහෝ මං කියන්නේ. එහෙනම් මොන අසනීපයක් ගැනද තෝ කියන්නේ? අර මාසෙකට සැරයක් ගෑනුන්ට විතරක් හැදෙන ලෙඩේ මිනිහෝ. හරි ඉතින් මං ඉතින් මුකුත් බලන්නේ නැතුව චෙක් කරලා බැලුවානේ. මේකි බඩ වෙලානේ. අද්දේ කොහොමද වගේ වැඩ? පොරුවරේ පණ නෑ ගගා හිටියේ ඊයේ රැත් කිව්වා. දැන් මං ආයි තාත්තා කෙනෙක්. මම නෙමෙයි බූරුවෝ අපේ දුව. මාමේ මට සමාව වෙන්න මාමේ සුදරුවත් කමට පෙරදා ඇයට පෙම් කරපු හින්දා කොහේ කොතැනක හරි මට වර්ධින්න නැති මාමේ මට සමාව වෙන්න මං කවදාවත් හිතමු නැති දෙයක් මේ උනේ දැන් මොනා කරන්නද පොඩියට කසාදයක් බෙදලා පොඩි ප්ලාස්ටික් මුතු දෙකක් දාලා පොඩි වෙඩිමක් ගමු මාමේ තමුසේ මාව කසාද බදින්න තමුසේ නෙමෙයි නෝයි තාත්තා. බලන්න මාමේ කියන කතා ඇයි බබා ඔයා හොම කියන්නේ ඔය බඩේ ඉන්න දරුවෝ මගේ ඔයාට මතක නැද්ද අපි දෙන්න අද්ද ගල්ලන් කොච්චර දුර ගියාද පාකේ කොච්චර වෙලා හිටියද බලන්න මාමේ කියන කතා ෆෝන් එකකින් කොච්චර උම්ප දුන්නද ඒකෙන් අදහස් වෙන්නේ ඔය බඩේ ඉන්න දරුවෝ මගේ අතින් ඇල්ලුවා කියලා ළමයි හම් වෙනවද බූරුවෝ? තමුසේ නෙමෙයි තාත්තා. එහෙනම් කවුද? අතින් එල්ලෝ ළමයි හම්බුනා. ඒක ප්‍රශ්නයක්. දුවේ උඹේ ඔය බඩේ ඉන්න දරුවෝගේ තාත්තා? දන්නේ නෑ තාත්තේ. මාමේ සත්තයි අම්බල ජේසු වල බුදුන් පල්ලා මම තමයි තාත්තා දැන් ඉතින් අනික් කැල්ල කිව්වේ නෑනේ. විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ලා නැත්තම් මට වැඩකුත් නෑ. මොනවා කරන්නද මෙලිකේ? අපේ කීගේ බඩේ ඉන්න දරුවෝගේ තාත්තා අපිට හොයාගන්න බෑනේ. ඒකවත් දන්නේ. දැන් කරන්න තියෙන හොඳම දේ මගේ අන්තිම තීරණේ මගේ දුව මම ගෙදර කවුද ගෙදර කවුද කවුරුත් නැත්තේ බලපංකෝ අච්චර සුබවාදී වෙලාවක ඇවිල්ලා කෑවනේ තෝ ගෙදර කවුත් නැහැ තෝ ඵලයක් අනේ කරදරයක් වුණා නම් සමාවෙන්න මහත්තයා මං ආයේ පොඩි කාරණාවක් ගැන කතා කරගන්න මොකද මහත්තයා කාරණාව? නෑ මාමේ මේ ගමේ කට කතාවක් යනවා මාමගේ දුවගේ බඩේ ඉන්න දරුවට වග කියන්න ඕනේ මම කියලා මම වගකීමෙන් මාමේ කියන්නේ ඒකට මගේ කිසිම සම්බන්ධයක් නෑ යකෝ මගේ සුදු අම්මියට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා කවුද කෝ ගම හැමතැනම කිව්වේ ඉතින් එක එකා ගිහිල්ලා ගම හැමතැන කියන්න ඕනේ නෑ. මේෝ දුවේ පාන්දර මෙතනට ඇවිල්ලා බෙරිහන්තුනේ ගමට වැහෙන්නේ. මන් දැනගත්තේ පස්සේ හරි ඒ කතාව වලින් වැඩක් නෑ මම කියන්න ආවේ මෙච්චරයි මම මේ දරුවට මගේ කිසිම සම්බන්ධයක් නෑ අඩෝ පිම්බා මාමේ අර වෙලාව මිස්සුන වචනේ ටක් ගාලා කිව්වනම් හරි. මහත්තයාට සම්බන්ධයක් නැත්නම් අපේ දරුවගේ බබාට ඒ කිසිම ප්‍රශ්නයක් නෑ. මම මේ කල්පනා කරේ මට මේව කොහේදී හරි දැකලා පුරුදු හුරුකතියක් තියෙනවා. නෑ නෑ මන් නම් දැකලා නෑ මාව දැකලා පුරුදු ඇති මේ මහත්තයා අපේ දුවගේ කැම්පස් එකේ නේද? නෑ 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 මං කැම්පස් නෙමෙයි එහෙනම් අපේ කෙල්ලගේ ඉස්කෝලේ. නෑ ඉස්කෝලෙත් නෙමෙයි එහෙනම් කවුදයි තමුසේ? කවුද ඉස්කෝලෙත් නෙමෙයිලු කැම්පස් එකෙත් නෙමෙයිලු. මෝ දැකලා පුරුදුයි. තමුසේ කවුද? හරියෝ ඉතින් දැකලා පුරුදු ඇති මමනේ මේ පැත්තේ ලයිට් පිළිය බල්ලෝ විතරද කියලා ගහලා නැත්තේ. දැකෝ ලයිට් බිල් කරන එකක් දෙවුවා කියන්නේ. මේකේ පාව කරන්නේ ගමේ. එන්නද කිද ලයිට් කරන්නේ අත කරන්නේ. තමයි අදිටියක් ඉන්නේ. දැන් මොකද යන්නේ? මම බදින්න මාමේ උදේ මූවේ බඩුවක් කරගන්නවා යන්නේ. ඕගොල්ලා. පුතේ උඹේ කියලා උඹට ෂුවර් නේද පුතේ? මමත් හිතනවා මගේ මේ දරුවගේ බඩේ ඉන්න ළමයා උඹේ කියලා. ඔව් මාමේ ඒ බඩේ ඉන්න දරුවා වෙන කාගේවත් නෙමෙයි මගේ අනේ මෙයාගේ නෙමෙයි අනේ. අනේ මෙයා ඒගේ නේ මගේ අන්තිම නියනේ මගේ දුව බලින්නේ වෙන
කවුද යකෝ ඌ කියන්නේ? කිය අම්මද? කවුද යකෝ මගේ ගේ ඉස්සරහට ඌ කියන එක? කවුද ඔබ? ඒ මගේ එක්සනේ. ටැක්ස් පාරකට ඇයි මතකේ නැද්ද? දැන් අවුරුදු දෙකකට කලින් නිකමෙට්ට දුව දෙන්න බෑ කියලා ඔයා මට ගහලා පැන්නුවේ. උපද අයියා තවුසේ දුව මලක් වගේ නේද බලාගත්තා කිව්වේ. ඔව් යකෝ ඇයි උඹ මලට ගොඩක් කියුම් අත ගහලා ගිහිල්ලා ගේනේ. මල නටුවෙන් කඩාගත්ත එක හොයාගන්න බැරුණාද? කමන්නේ නෑ යකෝ මං මල සල්ලි දීලා ගත්තා ඉස්සර අම්මන්ඩි පස්සෙන්මයිනේ. මටවත් නිදාගත් තිබ්බද ඔයි? කිව්වේ නම් කොහමද දුවව කාලා කන්න දෙන්නේ නෑ කියලා කිව්වා. ඔය කරගෙන තියෙන්නේ දුව. උඹ දන්නවද එදා ඉඳන් නැන්දම පස්සෙන් ගියයි කියලා ඇයි? යකෝ අම්මා උනත් දන්නවා දුව සතා කියලා ඇයිස? තොරේර බං. නාන කවුදනේ මූ? මූනික ඔසාමා බින් ලාඩන් වගේනේ බා. හබීබි අදන හමුට අම්බානේ කන්න වෙයි දන්නේ බං. ඒක නෂිර නෑ. හරි වැඩිය කතාව ඕන්නේ අපි කෙලින්ම කතාවට බයි කෙලින්ම කිව්වොත් ඔයාගේ දුවගේ බඩේ ඉන්න දරුවා මගේ අම්මට සිරි බඩේ ඉන්න දරුවගේ තාත්තා ඇවිල්ලා ඉන්නේ හැබැයි මට යාව බඳින්න බෑ පිම්බක් එහෙනම් මාමි මම බදින්න දැන් නම් කයි මූ මෙච්චර මේක බඳින්න try කරන්නේ හිටන්න බෑ වගේ පුතේ හැබැයි මේ දරුවා මගේ හින්දා මේ දරුවව අවුරුදු 18ක් වෙනකම් මම හොඳට බලා ගන්නවා ඒ කිව්වේ මේ දරුවා පිරිමි දරුවෙක් වුණොත් මගේ දේපල වලින් විලා එකයි ෆැක්ටරි එකයි දරුවට අවුරුදු 18ක් වෙනකම් ලක්ෂ 10 ගානේ අවුරුද්දට මේ ළමයා වෙනුවෙන් මන් දෙනවා. අවුරුද්දට ලක්ෂ 10ක් නම් බඳිනේ බා. මාසෙකට 10ක් වේවත් දාගන්න පුළුවන්. නෙපා මාමේ ඔවා කළු සල්ලි වෙන්න පුළුවන් ඈ එහෙම නැතුව මේ ළමයා ගෑනු දරුවෙක් වුණොත් මගේ දේපල වලින් විලා දෙකයි ෆැක්ටරිස් දෙකයි අවුරුද්දට ලක්ෂ 10 ගානේ අවුරුදු 18ක් දෙනවා. මේ හැම දේපලක්ම තියෙන්නේ දුබායි වල. මේ හදිස්සියත් නිවුන් නම්බරුත් එහෙම ඔයා IMK good question. මෙහෙමයි. ගෑනු නිවුන් දරුවා හම්බුනොත් ගෑල් ළමයින්ට දෙනවා කිව්ව දේපල ඩබල් කරලා දෙනවා. පිරිමි නිවුන් දරුවා හම්බුනොත් පිරිමි ළමයින්ට දෙනවා කිව්ව දේපල ඩබල් කරලා දෙනවා. ඒකනේ බං. මූ ගාඩ් කරන්න මේව වටින්නේ. මරලා. දැන් කොල්ලන්ට අසාධාරණයක් වුණේ. මරම් පේන්නේ ජුවා දැන් කන සින්නයක් බන් තියෙන්නේ. ඒවත් එහෙම මොකද මං කරන්නේ? අපේ දෝම. හැබැයි හදිස්සියේ හරි මේ දරුවා ගබ්සාවීමක් වුණොත් හරි බඩේ ඉදි දරුවා නැති වුණොත් හරි මම හිතනවා මම ඔයාලට කීයක්වත් ගෙවන්න ඕනේ නැහැ කියලා. හැබැයි මගේ අතින් මේ වෙච්ච දෙයට මොකක් හරිම ඉල්ලීමක් ඔයාලගේ තියෙනවා නම්
ඒක දැම්ම කියන්න. ගහමු මාමේ ගහමු. අනේ දූලගේ තාත්තේ. අනේ අප්පච්චි මගේ දුවගේ බඩේ ඉන්න දරුවට මොකක් හරි දෙයක් වෙලා මොකක් හරි ඒ දුවකින් ළමයා නැති වුණත් ගහමු මාමේ. දැන් ගහමු. උඹයි try කරපන් මගේ පුතේ. Habibi, Habibi, Salam Alaikum, oh baby, baby. So ඉතින් guys අද වීඩියෝ එක නවත්තනවා. channel එක subscribe කරලා set වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.